ට අදහවසක් පොඩක් එළියට ආවා. අපි ආවා මේ කොළඹ රූප්ටොප් එකේ තියෙන පූල් එකට. ඉතින් හරිම ලස්සන ප්ලේස් එකක්. මම නම් ෆස්ට් ටයිම් තමයි ලංකාවට ආවට පස්සේ මෙහෙට ආවේ. ඉතින් ජකුසි එක පූල් එක මේ ඔක්කොම තියෙනවා. ඉර බැස්සට පස්සේ මෙතන හරිම ලස්සනයි. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ෆැමිලි එකේ ඈත් එක්ක ඇවිල්ලා රිලැක්ස් වෙන්න හරිම ලස්සන තැනක්. ඉතින් මෙතන බාර් එක. ඒකට ඔයගොල්ලන්ට ඩිනර් එක නලගාව එකට හොඳ මෙනු එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඩිනර් ගන්න පුළුවන් මෙතනින්. එතකොට ගොඩක් ගොඩක් කපල්ස් ඇවිල්ලා රිලැක්ස් එකේ ඔයගොල්ලන්ට හවස මෙතන හරි ලස්සනට ගත කරන්න පුළුවන් තැනක්. ඉතින් අපි හවස 5ට විතර තමයි මෙතනට ආවේ. ඉතින් අපි රෑ වෙනකම වගේ පූල් එකේ හිටියා. ඒකට හරිම ලස්සන දවසක්. ලස්සන මෙමරිස් ගොඩක් තියෙන දවසක්. ඉතින් අපි ඊට පස්සේ අපි ගොඩක් ඇති වෙනකම මෙතන එන්ජොයි කරා. ඊට පස්සේ දැන් අපි ලෑස්ති වෙන්න එළියට ගිහලා වොෂ් එකක් දාගෙන අලන් ඉන්න මෙහා එනකන් ලෑස්ති වෙලා මම මෙතන ලස්සන ෆොටෝස් වගේකුත් ගත්තා. දැන් ඉතින් අපි ලෑස්ති වෙන්න යන්න. ඉතින් අද දවසම මම නම් ගොඩක් එන්ජොයි කරපු දවසක්. ඉතින් අද දවස මෙහෙම තමයි ඉවර වුණේ. මේ ජීවිතේ අපිට ලැබෙන හැම දවසක්ම ලස්සන කරගන්න ඕනේ ඔයා විසින්මයි. ඔයාගේ හිත ලස්සනයි නම් ඔයාට තව කෙනෙක්ගේ සතුට දැකලා සතුට වෙන්න පුළුවන් ලස්සන හිතක් තියෙනවා නම් දෙවියන් වහන්සේ ඔයාගේ හැම දවසක්ම ලස්සන කරાવી.